turtles conservation project එකට. මේකෙදි බලා ගන්න පුළුවන් මොකද හිටපු ඒ කියන්නේ යාලා තුවාල වෙච්ච කැස් බෑවෝ එහෙම ගොඩක් ඉන්නවා. එයාලට ට්‍රීට්මන්ට් කරන තැනක් තමයි මේක. ඒකම තියෙන ගොඩක් ලස්සන කැස් බෑවෝ. එයාලට ප්‍රතිකාර කරන්න දාලා තියෙන තැන් ඒ ඔක්කොම බලා ගන්න පුළුවන්. ඒ ඔක්කොම ඒකම මාළු ඒ වගේ තව පොඩි මෝරු එයාලා බලා ගන්න පුළුවන්. අපි යම් බලන්න. Treatment maybe 1 month, 2 month treatment. See doctor, okay, then go back to see. Come new one. It's a bigger size, 2 meter. 2 years come 2 meters. This is starfish, balloon starfish. Very slowly moving. You can take photo, video, everything. Okay, enjoy. ඔයාලට සිංහලෙන්ද කියලා දෙන්න ඕනේ. මේ කට ඇතුලෙන් ආවේ බඩ හරියේ ඉන්නේ ටැංකි කීපයක් නිර්මාණය කරලා තියෙනවා. මේ මෝරු පැටව ඉන්නේ. මේ ස්ටාෆිෂ් ඉන්නේ. මේකට හැබැයි කට තුවාලලා තියෙන්නේ නෙට් එකට වෙලා. එහෙම නෙමෙයි. කරන්ට් ආදෙන්ද? නෑ නෑ. උන්නද්ද කියනවා. මේ බයි පිසිනේ came here that the mouse artificial leopard අධ්‍යක්ෂ කුමාරතුමා අතන ඉන්නේ මුල්ලේ ඉන්නේ බේබි ලොබ්ස්ටර් කියන වර්ගයේ රතු පාට බෑගට ගුරුවෙක් කෙනෙක්. මේ සීට් එකේ තමයි ඉන්නේ මේ ඔක්කොම පිසින් උඩ. No, that's a shell, right? That white thing. एक बंदा वीडियो बनाते रहो उसके नाम पे डाल देना फिर हमें सपोर्ट ऐड करेगा अरे कम से And there are no machines, there are tiger let's see lobsters. more come There are tiger මාඩියා විශාල වෙන සම්පූර්ණ සයිස් එකම යන්නේ. යාත්‍රා ලෝකයේ විශාල කැස් බෑග්. ඉතින් මේ තියෙන කැස් බෑග් විතර ඩර්ටල් එක්ස්පයර් ආදී එක්ස්පයර් වෙලා තියෙන්නේ. ඉතින් මේක පැටව හැච්චෙන්නේ නැහැ. ඉතින් මේ ග්‍රීන් ටර්ටල් කෙනෙක් කෙනාගේ විතර තමයි තියෙන්නේ. ඉතින් මේ විතර තන්තරේ සොෆ්ට් එකක් තියෙන වෙරි ජෙල් එකක් තියෙනවා. ලයික් අර මාස්ක් වියස් වගේ තියෙන අපි කොම්බෝලගේ බම්පර් දෙනවා. හරි. එහෙනම් ඉතින් रात्रि का मैं कैसे गया भीतर जाने में कैसे गया मैं कमरे में भीतर जाने में तीन से कोई में कुछ देना है कि यहाँ से रखना है भीतर आरंगे मोबाइल आप किसी ने भीतर क्या मतलब हर जगह सारे कोई भीतर हर जगह काम करते हैं कैसे आप भीतर वाले के पास आप अगर कोई मटे नहीं भीतर ने काटा हुआ है ना गिरा बड़ा यदि मैं तेरे में भीतर यार बीच के सीएट जगह में सीएट तुम प्रमाणता का है यदि मैं तेरे में भीतर सीएट है तो सीएट लास्ट प्रमाणता का है ඉතින් යාලට වැඩි විදියක් විතර අරගෙන අරගෙන අපි මේ දක්ෂිණ මධ්‍යස්ථාන මේ විදිහට බලවතාලා විතර දැන්පත් කරන වැඩි බලවතාලා මේ පිරමිඩේ ප්‍රමාණයට බලවතාලා ප්‍රමාණයට බලවතාලා මේ විතර දැන්පත් කරන ගෙනාවු බැරියර් ඩේට් එක තමයි උඩම තියෙන්නේ. දෙවෙනිට තියෙනවා ටර්ටල් ගෙනාවා යටම තියෙන විතර බේරියා ඒ දෙන්න තමයි බැරියර් විතර දාන්න එන්නේ. ඉතින් ගෙනාවු ඩේට් එකේ ඉඳලා මාස දෙකක කාලයක් යනවා. ඒක නාගාන් කරලා ඩිසිෂන් දීපගේ කැස් බෑගේ මිනිස්ස තමයි මොකද මෙයාට සෙල්ලේ වලට වහන්න ගන්න. අපි දවසට මාළිගල 45 ප්‍රමාණයක් මෙයාලට දෙනවා. ඉතින් මෙයාලට අර තීටි කටට අම්මලා ආවනවා වගේ පෙන්ඩර් කරලා ඉතින් මාළිගලේ කිරි කරලා දුන්නා තමයි කන්න දෙන්නේ. ඉතින් මෙයාලා කොරම දවස් 4ක් මේ කියන්නේ නැතාව මෙතන ඉජාස් කරේ. ඉජාස් කරලා තමයි අපි දවල්ලා
මේ මෙහෙම ඉන්නේ. එයාගේ පැත්තක් අnder. ඒක තමයි මෞජාන විවිධලා තමයි මේ අයිකෝ දෙන්නේ. මේ අයිකෝ දෙන්නේ ගල් ගැස් බෑග් විතර වල විතරයි. ඒක කිසි ගැස් බෑග් විතර වල ඉන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ ජෙනසික් ඩිසෝඩර් මෞජාන මේ විකෘතිලා. හැබැයි මෙයාලා විස්තර දෙන්නේ නැහැ. මෙයාලාට ආයු කාලය අවුරුදු 35යි. මෙයා මොහොතට දාන්නත් බෑ. ඒක හේතුව තමයි මේ සන් බර්න් යන්නේ. අනිත් ඒක තමයි මේ වයිට් කලර් එක දුරු යන සම්පූර්ණ ඇටැක් එක වැඩි. බට් මෙලඩි. ඉතින් මෙයාට ආයු කාලය අඩුයි. ආයු කාලය 35යි. මෙයාලා We give another 5 days, after 10 days, we send back to the ocean. One mother be fine. Come back after one. Service special ones. ඉතින් මෙයාලා ඒවා ඒ කාපු දෙන්නේ තමයි और ये ऊपर फ्लोर पे यार गाड़ी ऑपरेशन කරන්න බෑ ඒකට හේතුව තමයි ටෙස්ට් එකක් ගන්න. ඔපරේෂන් කරන්න බෑ ඔපරේෂන් කරොත් සතන් මැරෙනවා. ඒක නිසා අපි මාර්ගෙන් ඉන්ජෙක්ෂන් එකක් ඉතින් මෙයාලා කැන්සර් පිළිම සතුන් නම් ගන්න තුන දෙක ඩේල් එකක් තියෙන එක තමයි එක්කෙන වර්ගයේ කෙනෙක්. ඉතින් මෙයාගේ කතක් නැහැ පිටිපස්සේ කකුල් දෙකක් නැහැ. ওই සෙල් එකක් කට් වෙච්ච කෙනෙක් ඉන්නේ. මේ බෝට් එන්ජින් එකට ප්‍රොෆයිල් එකකට කැන්ඩිඩේට් එකට හවු වෙලා ඩැමේජ් වෙච්ච කෙනෙක් ඉන්නේ. වෙරි ඩිසේබල්. මෙයාලා රිලීස් කරන්නේ නැහැ. එවිට ඩේ ස්ටේ හේ. ඒ කියන්නේ මෙහි තියාගන්න. මොකද මෙයාලා රිලීස් කරන්න බැරි හිතුව මොකද මෙයාලා පීනන්න කරන්න බෑ. ඒක නිසා තමයි මේ සිංගල් ටැංක් එක මේ වගේ වතුර ප්‍රමාණයක් දාලා තියෙන හේතුව. අනිත් හේතුව තමයි මොකද කැස් බෑවට විනාඩි 45 කාලයක කුස්මක් අරගෙන වතුරයට ඉන්න පුළුවන්. මොකද මෙයාලාට අපේ වගේ පේනහම බේටට දින වර්මාණුවකගේ පරමාණු කීයට යලන්නේ. The very allergic. ඒ කියන්නේ මෙයාලගේ white patches තියෙනවා neck වල, shoulder වල, leg වල. ඉතින් මෙයාලා සනීප කරලා මෙයාලා මුහුදට දාන හැබැයි මාස 3-4ක් යනවා. 3-4 මෙයාලා සනීප වුණාට පස්සේ එක්කෙනා අපි මුහුද රිලීස් කරනවා. රිලීස් කරන්නේ නැත්තේ ගොඩක් ඩිසේබල් අය විතරයි. one hand loss කට්ටිය. මෙයාලා කියන ඇබිනොස් එක දෙන්නේ මෙයාලගේ විතරයි. මේ green turtle කෙනෙක් කෙනාට brown color එකට ඉතුරු එක්කෙනා. යටින් ඉන්න hawksbill කෙනෙක් කෙනා යාද මම කිව්වා වගේ කැස් බෑග් කට ඇතුලේ ඉන්න ටැංකිය හතරක් එක්ක හදලා දෙන්න යටින් එක්කෙනාගේ නිර්මාණයක් විතර යා තමයි ලෝකේ ඉන්න ලස්සනම කැස් බෑග්. ඉතින් එයාට narrow head එකක් තියෙන eagle කෙනෙක්ගේ base එකක් තියෙන ඒකයි එයාට hawksbill කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ සිංහලෙන් කියන්නේ කැසියා කියලා. අර කැබෙලාවේ පොරමුත් දෙන්නේ කැබෙලාවේ පොරමුත් වගේ තමයි මෙයාගේ සෙල් එක පීටලා දෙන්නේ. ඉතින් අර pineapple ගෙඩියක කලර් සෙල් එකක් තමයි මෙයාට පීටලා දෙන්නේ. ඉතින් අර narrow head එකක් තියෙන eagle face එකක් තමයි එයාට පීටලා දෙන්නේ. tiger කෙනෙක් ගැහුවොත් තමයි මෙයාගේ hand දෙකේ leg දෙකේ පීටලා දෙන්නේ. ඉතින් එයාගේ තර pink patches එකක් තියෙන neck එකේ බැලුවම පේනවා ඉතින් මෙයාගේ තියෙන දෙන්නගෙම මෙයාගේ white patches එකක් තියෙන මෙයාගේ pink patches එකක් තියෙන දෙන්නම ගොඩක් අස්මින් දෙන්න ඔපරේෂන් කරපු දෙන්නෙක් ඉන්නේ මාළු දලකට ආවොත් දෙන්න.
වැඩිම කටයුතු කරන්න යන්නේ. ඉතින් මේ ඉන්නේ දැක්කේ දේශා ශාස්ත්‍ර. ඉතින් මේ න්යායය අරමුණට ටොප් එකේම බ්ලැක් එක දැන් මේ චෙක් කරනවා. මෙයා තමයි පපොමිස් කෙනෙක් වෙනවා. ආලයට දෙකරදී ගරු ගොඩ දෙකේ මාළු පපොමිස් කියන්නේ යාට. හැබැයි අපි නම් ආලයට ගන්නේ නැහැ. අපි ආලයට මෙයාලා වැඩි දුන්නා. ආලයට ටොප් එක තමයි. මෙයාලා මෙයා ඉන් පපොමිස් කෙනෙක් යා ඉන්දියන් චෙක් කෙනෙක් මෙයාගේ මේ අර මුල්ලේ ඉන්නේ ෂෑන් ෂාප් කෙනෙක් කියනවා වැලිමෝරා. ෂෑන් ෂාප් කෙනෙක් කියනවා වැලිමෝරා. ඉතින් ෂාප්ලාගේ තමයි වර්ගය. හැබැයි මේ වගේ සීමිත න්‍යාය වැදගත් විතරයි ජීවත් වෙන්නේ.